ප්‍රතික්‍රියා ලියන කොලේ දාගන්න මාතෘකාව ඇල්කේන. නෑ. ප්‍රතික්‍රියා ලියන කොලේ තියෙනවනේ. ඒ කොලේ ඇල්කේන කියලා දාගන්න එකම එක ප්‍රතික්‍රියාවයි අපිට තියෙන්නේ. ඒක තමයි මීතේන් හැලජනීකරණය හිරු එළිය යටතේ ක්ලෝරින් අපි දානවා. හිරු එළිය ඕනෙමයි. හිරු එළිය යටතේ ක්ලෝරින් දැම්මහම මෙතනින් CCl4 හැදෙනවා. ඒ වගේ මෙන්න මේ මෙතන තියෙන හයිඩ්‍රජන් ටික ඔක්කොම ගිහිල්ලා HCl අණු 4ක් හැදීමක් සිදු වෙනවා. හරිනේ. ඔක තමයි අපිට ඉගෙන ගන්න තියෙන ඇල්කේන යටතේ තියෙන ප්‍රතික්‍රියාව. ඇල්කේන කියලා ලියලා ඉඳ ගන්න. මීතේන් වලට හිරු එළිය යටතේ Cl2 වායුව දැම්මහම CCl4 බවට පත් වෙනවා. මෙතන හයිඩ්‍රජන් 4 දෙනාම ගලලා ක්ලෝරින් 4ක් සෑදීමයි සිදු වෙන්නේ. දැන් එන්න මේකට මේ යාන්ත්‍රණ ලියන කැලලට. යාන්ත්‍රණ ලියන කැලලට කලින් තියරි කැලලට එන්න. තියරි එකේ ලියන්න ඇල්කේන කියලා ලියා ගන්නකො මාතෘකාවක්. ඇල්කේන හැලජනීකරණයේදී සිදුවන්නේ මුක්ත කණ්ඩක යාන්ත්‍රණ ප්‍රතික්‍රියාවකි. අර ප්‍රතික්‍රියාවත් උතන ලියා ගන්න ටක් ගන්න. CH4 හිරු එළිය ක්ලෝරින් වායුව යටතේ CCl4 දර 4 HCl හදනවා. CCl4 තමයි ප්‍රධාන ඵලය. HCl කියන එක අපිට ඩක් වෙන්නේ නැහැ. කාබනික එකක් නෙමෙයි. හරිනේ. ඊළඟට යාන්ත්‍රණය ගත්තාම මං කිව්වා මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියා පියවර 3කින් වෙනවා. එකක් පළවෙනි එක තමයි දාම ආරම්භක පියවර. දාම ආරම්භක පියවරේදී වෙන්නේ එකම එක දෙයයි. ක්ලෝරින් සම විකණ්ඩනය වෙලා හදනවා ක්ලෝරින් මුක්ත කණ්ඩක. හරිනේ. මේක දාගන්න. මෙතන තනි ඊතල භාගයක් වෙන්න ඕනේ. ටගල් දාගන්න. දාම ආරම්භක පියවර. යාන්ත්‍රණ මේකේ ලියන්න ඇල්කේන කියලා ලියා ගන්න මාතෘකා. ඇල්කේන කියලා මාතෘකා ලියාගෙන ඒක යටතේ පළවෙනි එක දාගන්න ඇල්කේන හැලජනීකරණය. ඒකේ පළවෙනි පියවර දාම ආරම්භක පියවර. ඒක යටතේ මේක අදින්න. දාම ආරම්භක පියවර. හරි. නේ ඕනේ. මේ ආරම්භක පියවරේදී ඕනේ. යොදන ද්‍රව්‍ය දාන්නේ නැහැ මෙතන. දැන් මදි දවුලක් නැහැ හිරු එළියට තමයි වෙන්නේ. ඊළඟට තියෙන්නේ දාම ප්‍රචාරණ පියවර. දාම ප්‍රචාරණ පියවරේ පියවර 8ක් අපිට තියෙනවා. 8ම දැනගන්න ඕනේ. ලේසියෙන්. ඉතින් මීතේන් ඉන්නේ හැම වෙලාවෙම වම් පැත්තේ දැන් මේ ඊතලයක් තියෙනවනේ ඊතලයේ වම් පැත්තේ දකුණු පැත්තේ එක මුක්ත කණ්ඩකයක් ඉන්න පුළුවන්. එක මුක්ත කණ්ඩකයක්. ඉස්සලමිනේ CH4. දැන් මෙයා මුක්ත කණ්ඩකයක් නෙමෙයිනේ. එහෙනම් මුක්ත කණ්ඩකයක් අපි දා ගන්න ඕනේ. මෙයා තමයි මුක්ත කණ්ඩකය. ක්ලෝරින් මුක්ත කණ්ඩකය. මෙන්න මෙතන ක්ලෝරින් මුක්ත කණ්ඩකය ලබා දෙනවා යාගේ ඉලෙක්ට්‍රෝනය මාධ්‍යයට. දෙනකොට හයිඩ්‍රජන් එයාගේ ඉලෙක්ට්‍රෝනය අරගෙන මෙයත් එක්ක එකතු වෙනවා. ඒ වගේම කාබන් එයාගේ ඉලෙක්ට්‍රෝනෙත් ගන්නවා. එතකොට මෙන්න මෙයාව හදනවා. මේ මුක්ත කණ්ඩකය දන H2Cl එකතු වෙලා HCl හදන්න ගන්නවා. ඊට පස්සේ මේ හැදුන මුක්ත කණ්ඩකය ආයි එනවා. හැදුන මුක්ත කණ්ඩකය ඇවිල්ලා දැන් මුක්ත කණ්ඩකයක් ඉන්නවා. තව මුක්ත කණ්ඩකයක් ඉන්න බෑ. එහෙනම් ඉන්නේ ක්ලෝරින් මෙන්න මෙහෙම ඉන්නවා. ක්ලෝරින් දැන් සමවිකණ්ඩනය වෙනවා. මෙතනදී මේ ඊතලයේ මෙතනට විතරක් නෙමෙයි මෙතනටම දෙනවා. ඔන්න ඔබ වෙන්න. එතකොට හදනවා
ධන Cl මුක්ත කණ්ඩකය. ඊළඟට දැන් මේ හැදුන එක්කෙනාගේ දැන් එක ක්ලෝරින් කෙනෙක් හරි. දැන් අපේ ගමන් මාර්ගයේ ක්ලෝරින් 4ක් සෙට් කරගන්න. දැන් තව හයිඩ්‍රජන් කෙනෙක්ව දෙනවා. දැන් ක්ලෝරින් කෙනෙක් ඉන්නවා, තව හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්නවා. දැන් මෙතන මුක්ත කණ්ඩකයක් නැහැ, මම මුක්ත කණ්ඩකයක් දාගන්නවා. දැන් මෙතනදී මේ මුක්ත කණ්ඩකය මාධ්‍යර දෙනවා, මෙයාගේ මුක්ත කණ්ඩකය මෙයාට දෙනවා, මෙයාගේ මුක්ත කණ්ඩකය එයා ගන්න. ඉලෙක්ට්‍රෝන එයා ගන්න. එතනින් අපිට හැදෙනවා මෙන්න මේ අලුත් මුක්ත කණ්ඩකය. ධන HCl. ඊට පස්සේ මේ හැදෙන මුක්ත කණ්ඩකය ක්‍රියා කරනවා ක්ලෝරින් පරමාණු දෙකක් එක්ක. ඒ කියන්නේ Cl2 අණුවක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙතනදිත් මේගොල්ලෝ සමවිඛණ්ඩණය වෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනවා. දීලා හදා ගන්නවා Cl H Cl ධන Cl මුක්ත කණ්ඩකය. හරිනේ. ඕම Cl 4ක් හදා ගන්න බලන්න. ලියාගෙන යන්න එතන ඉන්න. මෙන්න මේ මෙතනදී මේක මෙහෙම පෙන්නන්නත් පුළුවන් නැත්නම් මෙහෙම පෙන්නන්නත් පුළුවන්. මෙහෙම දාන්න. ඒ කියන්නේ මෙයත් මාධ්‍යයට දෙනවා, මෙයත් මාධ්‍යයට දෙනවා. මෙතනත් එහෙම. මෙයත් මාධ්‍යයට දෙනවා, මෙයත් මාධ්‍යයට දෙනවා. මම ඊට ටික යනනම් යන්නම් ඈ. ඉතින් ක්ලෝරින් දෙන්නෙක් සම්බන්ධ වුණා. ඉතුරු හයිඩ්‍රජන් කෙනෙකුත් දැන් සම්බන්ධ කරගන්න. ඒකට තව ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් එන්න ඕන. හැම වෙලාවෙම වම් පැත්තේ දකුණු පැත්තේ ඉන්න පුළුවන් එක මුක්ත කණ්ඩකයක්. මෙතන හැදුන එක්කෙනා ආයි ප්‍රතික්‍රියා කරනවා. එන්න මම හදාගත්තා CCl4 කියන කෙනා. අපේ සිලබස් එකේ තියෙන දිගම යාන්ත්‍රණය. කොම 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක, මේක හතරවෙනි එක, මේක පස්වෙනි එක, මේක හයවෙනි එක, මේක හත්වෙනි එක, මේක අටවෙනි එක.
හරිද? ඊළඟ ලියාගන්න දාම අවසාන පියවර. ඒතර මේ යාන්ත්‍රණයේ මැද්ද HCl 4ක් හැදිලා තියෙනවා. දාම අවසාන පියවර. දාම අවසාන පියවරේදී මුක්ත කණ්ඩක එකතු වීමක් සිදු වෙනවා කියලා කිව්වා. ඒතර ක්ලෝරීන් මුක්ත කණ්ඩක මෙහෙම එකතු වෙනවා. එකතු වුණාම ක්ලෝරීන් Cl2 අණුවක් සාසංයෝජ බන්ධන හදාගන්නවා. ඊළඟට ඔය හැදිච්ච තව ඊටි CH3 මුක්ත කණ්ඩකේ මේ CH3 මුක්ත කණ්ඩක දෙන්නෙක් එකට එකතු වෙන්න පුළුවන්. මේව ඉතින් ගොඩක් වෙන්න පුළුවන් ඈ. එක එක වර්ගයේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ කෙනෙක් එක්ක Cl මුක්ත කණ්ඩකයක් එකතු වෙන්න පුළුවන්. මුක්ත කණ්ඩක දෙකක් එකතු වෙනේම දාම ප්‍රචාරණ පියවරේදී උනේ නැහැ. මේවා දාම ප්‍රචාරණ පියවරල් නෙමෙයි. මේවා දාම අවසාන පියවර. ඊට පස්සේ මේ වගේ කට්ටිය Cl 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 මුක්ත කණ්ඩකයක් තියෙන කෙනෙක් Cl 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 මෙන්න මේවා එකතු වෙලා මේ වගේ එකක් හදා ගන්නත් පුළුවන්. හරිනේ. මෙන්න මේ උදාහරණ ටික දාගන්න. ඔන්න ඔය වගේව දාම අවසාන පියවර වෙන්න පුළුවන්. ඒතර දාම අවසාන පියවරක් අඳුනගන්නේ මුක්ත කණ්ඩක දෙකක් ප්‍රතික්‍රියා කරලා තනි අණුවක් බවට පත් වෙන එකක් තමයි වෙන්නේ. ඒක දාම ප්‍රචාරණ පියවරේ උනේ නැහැ. ඊළඟට දැන් මීතේන් විතරක් නෙමෙයි ඕනම ඇල්කේනයක් මේ හයිඩ්‍රජනීකරණය කරනවා. ඒ කියන්නේ CH3 කියන එක්කෙනාටත් මං HMu ක්ලෝරින් දැම්මහම CCl3 වගේ කට්ටිය හැදෙන්න පුළුවන්. මීතේන් විතරක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වගේ එකකට. CH3 CH2 CH3 මේකට මං හිරුවෙලිය යටතේ ක්ලෝරින් වායුව යවුවොත් ක්ලෝරින් සම්බන්ධ වෙනවා. දාම ප්‍රචාරණ පියවරේ එස්සල්ලම ගැලවෙන්නේ මොන හයිඩ්‍රජන්? අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතන මතක තියාගන්න දාම ප්‍රචාරණ පියවරේ එස්සල්ලම ගැලවෙන්නේ හයිඩ්‍රජන් අඩු දැනින්. හයිඩ්‍රජන් අඩු දැනින් තමයි එස්සල්ලම මුක්ත ඒ කියන්නේ ක්ලෝරින් සම්බන්ධ වීම සිදු වෙන්නේ. හරි. එතන මෙතනට තමයි ඉස්සෙල්ලම ක්ලෝරින් සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දාම ප්‍රචාරණ පියවරේදී CH3 CH මම අර CH3 මෙහෙන් අදින්න. ඔන්න ඔහොමනේ තියෙන්නේ. මෙතන CH2 නේ තියෙන්නේ. මෙතන CH2 තියෙද්දී මෙන්න මේ ක්ලෝරින් කෙනකුයි මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ ඉස්සෙල්ලම. ඊට පස්සේ ක්ලෝරින් කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙතනටයි සම්බන්ධ.
හරිනේ. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක හයිඩ්‍රජන් දැන් මෙතන නම් ඒක අදාළ නැහැ. මෙතන හයිඩ්‍රජන් වල සමානයිනේ. හයිඩ්‍රජන් අසමාන වෙන තැනකට හයිඩ්‍රජන් අඩු තැනට තමයි SLM මුක්ත කණ්ඩක වලින් ක්ලෝරින් සම්බන්ධ වීමක් සිදු වෙන්නේ. ඒ කියන්නේ SLM මුක්ත කණ්ඩක පහර දෙන්නේ හයිඩ්‍රජන් අඩු තැනට. හරිනේ. හරි ලියා ගන්න මෙහෙම වාක්‍යයක්. අසමාන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් සහිත අසමාන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් සහිත ඇල්කේන මුක්ත කණ්ඩක සමග ප්‍රතික්‍රියා කිරීමේදී මුක්ත කණ්ඩක සමග ප්‍රතික්‍රියා කිරීමේදී පළමුව මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියා කරනුයේ පහර දෙනුයේ පළමුව මුක්ත කණ්ඩක පහර දෙනුයේ හයිඩ්‍රජන් අඩු ස්ථානයටය. හරිනේ. මෙන්න මේක දාගන්න. එතන මේක තමයි පළවෙනි පීවර වෙන්නේ. ඊට පස්සේ ක්ලෝරින් කෙනෙක් ඇවිල්ලා අන්නර මුක්ත කණ්ඩකය තමයි සම්බන්ධ වෙන්නේ.